ලෝකයේ සිනමා කර්මාන්තය දියුණුවයි සැලකෙන රටවල පැවති චිත්‍රපට කර්මාන්තවලටත් අභියෝග කරමින් අන්තර්ජාතික මට්ටමේ අද්විතීය සිනමා නිර්මාණ රාශියක් බිහි කළ අතීතයක් ශ්‍රී ලාංකීය සිනමාවට එදා හිමි වී තිබුණා. ඒ බව ඔබ අප සියලු දෙනා දන්නා කරුණක්. ඒ අතිවිශිෂ්ට නිර්මාණ අතරින් ආදරය, වෙන්වීම සහ සංහිදියාව පිළිබඳ අපූරු හැඟීමක් නරඹන ප්‍රේක්ෂකයන් තුළ ඇති කළ අපූරු නිර්මාණයක් ගැනයි මේ වීඩියෝ එකෙන් ගෙන එන්නේ. මේ 1981 වසරේදී 487 වන චිත්‍රපටය ලෙස තිරගත වූ ආරාධනා චිත්‍රපටය ගැනයි. මෙහි රංගනයෙන් දායක වන්නේ මාල්නී ෆොන්සේකා, රවීන්ද්‍ර රන්දෙනිය, ඩේවිඩ් අමරකීර්ති, අනෝජා වීරසිංහ ඇතුළු අතිදක්ෂ රංගන ශිල්පීන් හා ශිල්පිනියන් රාශියක්. මෙම චිත්‍රපටය නිෂ්පාදනය කරන්නේ විජය රාමනායක මහතා වන අතර මෙම අපූර්ව නිර්මාණය අධ්‍යක්ෂණය කරන්නේ විජය ධම්මශ්‍රී මහතා. වචනයේ පරිසමාර්ථ අර්ථයෙන්ම ආරාධනා යනු ආදරය, වෙන්වීම සහ සංහිදියාව හදවතට දැනෙන අපූර්ව නිර්මාණයක්. මෙහි ප්‍රධාන චරිතවලට පනපවන්නේ මාල්නී ෆොන්සේකා මහත්මිය හා රවීන්ද්‍ර රන්දෙනිය මහතා වන අතර ඔවුන් දෙදෙනාගේ රංගන දායකත්වය අති ප්‍රබල වන අතර නරඹන්නා අපූර්ව මානයකට ගෙන යාමට ඔවුන් දෙදෙනා සමත් වෙනවා. චිත්‍රපටයේ ඇතුළත් කතාව දෙසට දැන් අපි යොමු වෙමු. තරුණ ඉංජිනේරියෙකු වන සේනක බ්‍රිතාන්‍යයේ රැකියාවක් ලබාගෙන ශ්‍රී ලංකාවෙන් පිට වී යාමට සූදානම් වෙනවා. ඔහු පිටත්ව යාමට දින කීපයකට පෙර කොළඹ වීදි හරහා ගමන් කරන විට ඔහු තවත් මෝටර් රථයක දකිනවා තමා විවාහ වී සිටින තම බිරිඳව. ඇය වසර කීපයකට පෙර ඔහුගෙන් වෙන් වී සිටියා. මෙම හමුවීම නිසා ඇගේ මතකයන් ඔහු තුළ නැවත ඇති කරන අතර ඇය දැකීමේ බලවත් ආශාවක් ඔහු තුළ ඇති වෙනවා. ඒ අනුව ඔහු ඇය ජීවත් වන කඳුකර ප්‍රදේශයට යනවා ඇයව හොයාගෙන. කතාවේ ඉතිරි කොටස ලෙස ස්වාම පුරුෂයා සහ භාර්යාව හමුවීම පිළිබඳ අතීතය දිගහැරෙන අතර එහිදී මෙම සිදුවීම් අන්තර්ගතයන් නිරූපණය කරනවා. ඒ අනුව අතීත කතාව මෙසේයි. සේනකට මුලින්ම ජිනා එහෙමත් නැත්නම් ජිනාදිරිව මුණ ගැසෙන්නේ ඇය හා ඇගේ යෙහෙලියන් පිරිසක් ඔහු රැකියාව කරන ස්ථානයට ගිය අවස්ථාවකදී. එම ස්ථානයේදී දැන හැඳුනුම්කමක් ඇති කරගන්නා ඔවුන් දෙදෙනා නැවත මුණ ගැසෙන්නේ ජිනා හෙදියක් ලෙස සේවය කරන රෝහලේදී. ඉන්පසුව ඔවුන් දෙදෙනා නිතර මුණ ගැහෙනවා. ඔවුන් අතර දැඩි මිත්‍රත්වයක් ඇති වෙනවා. අවසානයේ මිත්‍රත්වය ආදරයක් දක්වා වර්ධනය වෙනවා. සේනක ජිනාට විවාහ යෝජනාවක් ඉදිරිපත් කරනවා. නමුත් ජිනා ඉක්මනින් විවාහ වීමට අකමැති වෙනවා. ඒකට හේතුව වන්නේ ඇගේ වෘත්තිය අත්හැර දැමීමට ඇය දැක්වූ අකමැත්තයි. කෙසේ වෙතත් සේනකගේ හිතේ ඇතිවන ආශාවක් ආදරේ අවසානයට මඟ පාදනවා. මේ හේතුව නිසා ජිනා ගැබ් ගන්නවා. ඇගේ දෙමාපියන් හා රෝහල් බලධාරීන් ඇගේ තත්ත්වය සොයාගත් විට කුමක් සිදුවේදැයි ඇය බියටපත් වෙනවා. බලාපොරොත්තු සුන් වී දැඩි කම්පනයට පත් වී සිටි අය දරුගැබ නැති කරන්න ඖෂධ පානය කරනවා. කෙසේ වෙතත් ඇයගේ ළඟම හිතවතියක් වන හෙදියක් පවසන්නේ ජිනාගේ මෙම ගැබ් ගැනීම පිළිබඳව සේනකට දැනුම් දිය යුතු බවයි. අවසානයේ ජිනා විසින් සේනකට තමන් ගැබ්ගෙන ඇති බව දැනුම් දෙනවා. මෙයින් සේනක හුඟක් සතුටු වෙනවා. ඉන්පසු දෙමාපියන්ට නොදන්වාම ඔවුන් දෙදෙනා විවාහ වෙනවා. කෙසේ වෙතත් දෙදෙනාගේ විවාහය පිළිබඳ ජිනාසිය පියාට පැවසීමෙන් පසුව ජිනාගේ පියා සිතන්නේ සේනක රැවටිලිකාරයෙක් කියලා.
ඔහු ජිනාව හා සේනකව ප්‍රතික්ෂේප කරනවා. අවසානයේ දරුවා මෙලොව එළිය දකිනවා. සේනක ජිනා සහ දරුවා එකිනෙකා අතර ඇතිකරගත් ආදරයෙන් ජීවත් වෙනවා. නමුත් සියල්ල ෂණිකව වෙනස් වෙනවා. එයට හේතුව තමයි දරුවා හදිස්සියම අසනීප වී රෝහල්ගත කිරීම. කෙසේ වෙතත් අවසානයේදී දරුවා අවාසනාවන්ත ලෙස රෝහලේදී මිය යනවා. ටික දිනකට පසුව සේනකට දරුවාට ප්‍රතිකාර කළ වෛද්‍යවරයා හමු වෙනවා. වෛද්‍යවරයා සේනකගෙන් අසන්නේ දරුවා ගබ්සා කිරීමට කිසියම් ඖෂධයක් ගත්තේද කියලා. මේ සේනකගේ මනසේ සම්පූර්ණයෙන්ම රැව්දෙනවා. ඉන්පසුව සේනක තම දරුවාව ජිනා විසින් ඝාතනය කළ බවට චෝදනා කරලා අවසානයේදී ඇයව ඊටාම ප්‍රචණ්ඩ විදිහට ගෙදරින් එලවලා දානවා. දැන් අතීත කතාවෙන් නැවත අපි වර්තමාන කතාවට එනවා. ජිනාව දකින්න ආසාවක් ඇති වූ සේනක ඇයව හොයාගෙන ඇගේ ගෙදරට යනවා. ගිහින් දෙන්න අතර වෙච්ච දේ ගැන කතා කරනවා. අවසානයේ කෙසේ හෝ ඔවුන් දෙදෙනා නැවත බොහොම ආදරණීය ලෙස එකතු වෙනවා. මෙම චිත්‍රපටය සිංහල සිනමාවේ බිහි වූ නිර්මාණ අතරින් ඉතා සුවිශේෂ එකක් වෙන්නේ චිත්තවේගීය මැදිහත් වීමකට හසු වූ කාන්තාවක් කෙරෙහි දක්වන අවබෝධය හා අනුකම්පාව මනාව පිළිඹු කළ නිසා. අදටත් රසිකයන් අතර ඉතාම ජනප්‍රිය චිත්‍රපටයක් වන මෙම අපූරු නිර්මාණය ශ්‍රී ලාංකීය සිනමාවේ බිහි වූ අද්විතීය නිර්මාණයක් ලෙස හඳුන්වා දෙනවා. අදටත් ආරාධනා චිත්‍රපටයේ ඇතුළත් වූ ආරාධනා හා සීතරණයේ ගීත රසිකයන් අතර රැව් පිළිරැව් දෙනවා. ශ්‍රී ලාංකීය චිත්‍රපට කලාවේ රසිකයන් වෙත අප අද ගෙනාවේ ආරාධනා චිත්‍රපටය ගැනයි. මේ වගේ තවත් වීඩියෝකින් නැවත හමුවෙමු. උදෙකලාව සුතුම් හෙළන අදවත සනහා අතීතයේ ගිය සතුට රැගෙන යලි වදින